ළමයි ඔන්න ගෙනාවා අදත් රසම රස ඩයට් රෙසිපි එකක්. ඉතින් මේක ඔයගොල්ලන්ට මීල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කෑම කන්න සහ බොන්න දෙකම එකට තියෙන හොඳ ප්‍රෝටීන් ගොඩක් පිරුණු රසම රස බර අඩු කරන රෙසිපි එකක්. ඉතින් මේ මීල් එක අපි කොහොමද හදාගන්නේ? මේ ප්‍රෝටීන් පිරුණු රොටි එක කොහොමද හදාගන්නේ කියලා අපි දැන් බලමු. මේකට මම පාවිච්චි කරනවා මැකරල්. ඒ කියන්නේ අපි අර සැමන් කියලා ගන්න ටින් මාළු එක තියෙන්නේ. අන්න ඒක. එකකින් කෑල්ලක් මේ විදිහට අරගෙන ඒක මේ විදිහට පොඩි කෑලි හිටින විදිහට මෑෂ් කර ගන්නවා. ඊට පස්සේ බීලුණු ගෙඩියක් අරගෙන ඒක මේ විදිහට චූටියට කොටු හැඩයට චොප් කර ගන්නවා. ඉතින් ඔයාට ටූනා මැකරල් එක වෙනුවට normal salmon tuna වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ ලුණු ටික මේ විදිහට කොටු හැඩයට කපාගෙන ඒකට එකතු කරගෙන මම එකතු කරගන්න යන්නේ naturals එකේ Greek yogurt ටික. මේකේ මේස හැන්දි දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් මේකට මම එකතු කරගන්නවා. එතකොට අපේ protein intake එක වැඩි කරගන්න පුළුවන් ළමයි. මේ විදිහට මේක එකතු කරගන්න මේක හරියම creamy and thick. ඒ නිසා මේස හැන්දි තුනක් වගේ එකතු කරගෙන හිමාලයන් pink ලුණු ටිකක් ගම්බරස් කුඩු ටිකක් මේ විදිහට එකතු කරලා ටොමැටෝ කෙචප් ටිකක් මම එකතු කරගන්නවා. මේ දවස්වල මට සූරි එකේ එන sugar free sauce එක හොයාගන්න බැරි වුණා ළමයි. ඒ නිසාම කිස්ට් එකේ තේ හැන්දකට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක sauce ප්‍රමාණයක් තමයි එකතු කරගත්තේ. ඒකේ ගොඩක් සීනි තියෙන නිසා. ඊට පස්සේ ඒක හොඳට පොඩි කරගෙන මම මෙතන මේ රොටි එක අරන් තියෙන්නේ. ඔයගොල්ලන්ට මම කලින් පෙන්නලා තියෙනවා මෙන්න මේ කැලරි 168ක රොටි එක. මේකේ 37.42 ග්‍රෑම් ප්‍රමාණයක කාබෝහයිඩ්‍රේට් සහ 2.71ක ප්‍රෝටීන් ප්‍රමාණයක් ග්‍රෑම් අඩංගු වෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට රොටි එකක් ගෙදර හදාගෙන කෑමක් හදාගන්න බැරි වෙලාවක ඉක්මනින්ම පාවිච්චි කරන්න පුළුවන් easy peasy රෙසිපි එකක්. ඉතින් රොටි එක දෙපැත්තම පොඩ්ඩක් ලාවට පුච්චගෙන අපි අර හදාගත්ත ටුනා ෆිලින් එක මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට හොඳට මේක සීල් කරගන්න තියෙන්නේ. තමන් කැමති විදිහකට පොකට් එකක් විදිහට වගේ මෙහෙම හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ ආයේ එක පැත්තක් මේ විදිහට විනාඩියකට වඩා අඩු කාලයක් පිච්චෙන්න තියලා අනිත් පැත්තත් හරවලා මේක විනාඩියකට අඩු කාලයක් වගේ පිච්චෙන්න තියලා පෑන් එකකින් ඉවත් කරගන්න පුළුවන් ළමයි. ඊට පස්සේ අපි බොන්න කොෆි එක හදාගමු. ඒකට Nescafe instant coffee එකෙන් තේ හැඳි එකමාරක් ඒ වගේම මගේ sugar substitute එක stevia පාවිච්චි කරනවා මේක පැන් රස කරගන්න. ඒකෙන් drops දෙකක් එකතු කරගන්නවා. මේක ටිකක් ලොකුවට හදාගන්න coffee එකක් නිසා දෙකක් එකතු කරාම හොඳ පැන් රසක් එනවා. coffee වල bitter taste එකත් එක්ක මේක හරිම රසට යනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වගේ මේකේ රුධිරයේ සීනි මට්ටම වැඩිවීමක් වෙන්නේ නැති නිසා දියවැඩි ආරෝගීන්ටත් පාවිච්චි කරන්න පුළුවන්. බර අඩු කර ගන්න පුළුවන්. හොඳ safe product එකක් කියලා ඔයාලා දැන් දන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට උණු වතුර ටිකක් එකතු කරලා මික්සර් එකෙන් මේ විදිහට මික්ස් කරගන්න තියෙනවා. ආගාව මික්සර් එකක් නැත්තම් ගැරපුවක් හරි පාවිච්චි කරලා මේ විදිහට පොඩක් ෆෝම් එක වගේ හදාගන්න පුළුවන් ළමයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අයිස් කැටි එකතු කරලා ඊට පස්සේ කිරි එකතු කරගන්නවා. මම මෙතන පාවිච්චි කරන්නේ ආමන්ඩ් කිරි අද. ඔයාලට පුළුවන් non fat කිරි පාවිච්චි කරන්න. ආමන්ඩ් කිරි වල පෝෂණ ගුණය ගොඩාක් වැඩි. ඉතින් ඔයාලට ඕන නම් ආමන්ඩ් කිරි වෙනුවට non fat කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ටික එකතු කරලා හොඳට මික්ස් කරලා ඉතින් මගේ කොෆි එක දැන් හදාගෙන ඉවරයි. මේක හරියම රස ක්‍රීමි කොෆි එකක්. ඉතින් මේකත් එක්ක අපිට අර ටූනා රොටි එක හොඳටම යනවා. සැමන් රොටි එක කියලා කිව්වොත් නිවැරදි. අපි ලංකාවේ කියන්නේ සල්මන් නෙමෙයි සැමන් කියලානේ අර මැකරල් ටින් මාළු එකට. ඉතින් අන්න ඒ නිසා මේකට සැමන් රොටි කියලා කියන්න පුළුවන් ළමයි. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්ත රසම රස රොටි එකත් එක්ක අයිස් කොෆි එක හරියට මැච් වෙනවා. අනිවාර්යයෙන්ම ඩයට් එකේදී ඔයත් මේ රසම රස රෙසිපි එක try කරලා බලන්න. හරිම රසයි, හරිම ගුණයි. මේකේ macros පල්ලා description box එකේ වෙනදා වගේම දාලා තියෙනවා. ඔයාලට check කරගන්න පුළුවන්. ඉතින් තවත් දවසක මේ වගේ රසම රස ඩයට් රෙසිපි එකකින් හම්බෙන්න තුරාලා හැමෝටම සුබ දවසක් ළමයි. පරිස්සමින් ඉන්න. bye bye.